සුමන සමන් සුන්දුන්ට කිතුල් පැණි හකුරු පූජා කිරීමේ වාර්ෂික මංගල්‍ය ගැන තමයි අද වීඩියෝ එක. කිතුල් ශාකයේ හොඳින් සරුවට වැඩෙන රටක් ශ්‍රී ලංකාව කියන්නේ. කිතුල් ශාකයේ ලෝකේ රටවල් 60ක පමණ තිබුණත් ශ්‍රී ලංකාවේ පමණක් අපිට අපේම අනන්‍ය වූ දෙයක් ලෙස කිතුල් පැණි හකුරු කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. අවුරුදු 2000කට වැඩි ඉතිහාසයක් පවතින කර්මාන්තයක් විදිහට මුහුදු මට්ටමේ සිට මීටර් 300ත් 3000ත් අතර තෙත් කලාපය තුළ ඉතාමත් සරුවට කිතුල් ගස් වැඩෙනවා. ඒ වගේම දැනට ගණන් බලා තිබෙන විදිහට ලංකාවේ ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් කිතුල් ගස් තිබෙනවා. සමන් දෙවියන්ගේ ආශිර්වාදය කිතුල් ගහට තිබෙනවා. මේ නිසා පූජනීය ගසක් විදිහට තමයි අපේ ගොවීන් කිතුල් ගස සලකන්නේ. කිතුල් කර්මාන්තයට යම්කිසි රෝගයක්, වසංගතයක්, සතුන්ගෙන් හානියක් ආවහම බාරහාර වෙන්නේ සමන් දෙවියන්ට. හැදෙන මුල් භාගයේ අරගෙන සමන් දෙවියන් හට බාර කරන්න. එය සුලභව ගම් මට්ටමින් සිදුවෙන දෙයක්. වාර්ෂිකව කරගෙන යන උතුම් වැඩසටහනක් විදිහට සුමන සමන් දෙවි හාමුදුරුවෝ වෙනුවෙන් කිතුල් පැණි හකුරු පූජා කිරීමේ මංගල්‍ය සිද්ධ වෙනවා. යාළුවෝ දෙන්නෙක් හිටින් හින්දා. සමන් දේවාලයට ගියොත් අනිවාර්යයෙන්ම මේ ස්ථානයත් බලන්න අමතක කරන්න එපා. මෙතන තියෙන්නේ පැලයක්. ඒකට ඒ පැලේ ගල් පැලයක් කියලා තමයි කියන්නේ. දේවාලයේ ඇතුළත ඉතාමත් පෞරාණික, ඉතා අලංකාර චිත්‍ර කිහිපයක් තිබෙනවා.
සමන් දේවාලය ගැන කතා වෙනකොට මේ චිත්‍ර දෙක අනිවාර්යෙන්ම කතා බහට ලක්වන චිත්‍ර දෙකක්. සමන් දේවාලේ ඉස්සරහා දොරකොඩට සිරිපාදේ පෙනෙනවා කියලා මම අහලා තිනවා. මම බැලුවට මට දැක ගන්න නම් ලැබුණේ අනිවාර්යෙන් මේ වතුරමලත් බලාගෙන යන්න. මේකත් ඉතිහාසගත ස්ථානයක්. මේ වතුරමල ඉස්සලා තිබුණේ රත්නපුර නගරේ. පසුව තමයි මෙන්න ස්ථානය ස්ථාපිත කරන්නේ. දේවාලයේ පූජාට ආදාන රත්නපුර දීමෙන් මාත්‍යාදී නාදාරි රාවදී වගනරේ කියන වයන්නේ කවන්දා සාතේ වාසිතේ උදදුකායිතේ පොලිසිය සමතේගේ විරට වේගල් පාතර. බුදය ආධාරයක් දුන්නා. අපේ වැඩසටහන ඉවරලා අපි යන්න පිටත් වුණා. අපි කරපු එක වැඩසටහනක් මේ වීඩියෝ එකේ අගට මං දාන්නම්. රත්නපුර දිස්ත්‍රික්කය කියන්නේ සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවිය. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ කතන්දරෙත් එක්ක ඉතිහාසෙත් එක්ක ගත්තහම කිතුල් කර්මාන්තය රත්නපුර දිස්ත්‍රික්කයට මුල් වෙච්ච කර්මාන්තයක්. ලෝකේ කොහෙවත් නැති රස, ලෝකේ රසකාරක අතරින් කොහෙවත් නැති ගුණ, පෝෂණය, රස තියෙන කිතුල් කර්මාන්තයේ උන්වහන්සේගේ ප්‍රදේශයේ අපිට දායාදයක් විදිහට දුන්නා විතරක් නෙමෙයි අදටත් අපේ කිතුල් ගහේ 3 වේලක් නගින එක ගහක් නෙමෙයි ගස් 10 15 පාවිච්චි කරන අපේ කිතුල් කාර්යක මහතුරුගේ ජීවිතය ආරක්ෂා කරලා දෙනවා උදේහවහ අපේ සුමන සමන් දෙවි හාමුදුරුවෝ. සුමන සමන් දෙවි හාමුදුරුවෝ අපිට දෙන්නේ පිරිසුදුව නම් හොඳම දේ නම් අපි මිනිස්සුන්ට දෙන්න ඕනෙත් ඒ හොඳම දේ. අපි ජනවාරි මාසේ ඉඳන් අපේ ගෝයි මහතුරු මල් අලුත කපන මලී පැණි හකුරු ටික එකතු කරන් හිටියා. හැබැයි අපි දන්නවා අප්‍රේල් 14 13 වෙනකොට කැවුම් හදන්න ওই පැණි හකුරු ටික පාවිච්චි කරනවා කියලා. ඒක නිසා අපිට ඕනේ වුණා ඊට කලින් අපි ඉඳුල් කරන්න කලින් අපේ දෙවි හාමුදුරන් වහන්සේට පූජා කරන්න.